ඉන්නේ කට්ටිය. හරිද? දැන් දවසකට පස්සේ අද ඉතින් ගන්ධයාගේ වීඩියෝ එකක් කරන් ආවා. බලමු අද අපි රියැක්ට් කරන්නේ මේ ලාස්ට් එකේ බුකී වෙච්ච දේවල් වලට. ඉතින් අපි කතා වුණේ අපි බලමු මේ දවස් ටිකේ බුකී වාසින් කියලා තියෙන පිස්සු ටික. එහෙනම් අපි වීඩියෝ එකෙන් සෙට් ආච්චි කෙනෙක් ඉන්නවා. ආච්චි මොකද කරන්න කියලා බලමු. නටන්නද කොහොමද මම හදන්නේ කියන්නේ සුදු තාත්තිර පේන්න වීඩියෝ එකක් තමයි දාන්න යන්නේ. බලමු. දක් මගේ මේ මුණ රත්තරන් විනාඩියක් දඹදිව යන්න ඕන කාලේ මදනය ආමාශගත වුණා. ඒ කියන්නේ මදනය මේ ක්‍රියාත්මකේ ආමාශගත වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි මේ වෙලා තියෙන්නේ. බරපතල රෝගයක් මේක.
නෑ හොඳයි ආච්චි හොඳයි වලට යන අර අවුරුදු කුමාරයෝ සෙට් එකේ ලිස්ට් එකේ උඩින්ම දාගන්න ඕනේ මෙයාව අර මැරෙන්න ලං වෙලා ඉන්න අවුරුදු කුමාරයෝ සෙට් එකේ උඩින්ම මෙයා ගැනම දාගත්තා නම් හරිය මොකද මේ හොඳ දක්ෂතාවයක් තියා යම රජතුමා කැමති වෙයි එහෙම ගියොත් අපායට ගියපාම පොඩ්ඩක් සලකලා බලයි නෑ ආච්චි හොඳයි දැන් දුවන එක නතර කරලා මේ වගේ ඇඳගෙන මේ නටන්න පටන් ගත්තේ ගැන සතුටුයි ඇත්තටම නැත්තම් මේ මිනිස්සයා දුවලා තව කෙට්ටු වෙලා අපිට පේන්නේ නැතු වෙනවා හරිද ඒ වගේ වැඩක් නෑ අපි ළඟ වීඩියෝ එකට යන් කවුද ඉන්නේ බලමු තව ජීවිතේට බලමු මේ මුන් තරම් නම් මම මහත නෑ හරිද එහෙනම් මම උන්ට තඩියෝටි කියලා කියනවා හරිද මං සාන්තිය මහතයි ඒ වුණාට මේ මුන් තරම් මහත නෑ මං ඒ හින්දා උන්ට තඩියෝ කියලා ආමන්ත්‍රණය කරනවා තෝත් තඩියෝ කියන්නේ ඉඳමයි ඉතින් උඹලා බලමු තඩියෝ තුන්දෙනා මොකද කරන්නේ අර ඉවරයි සුද්දා ඌ ඉවරයි ඌගේ කොඳු ඇට පෙළ සට පට ගාලා කැඩිලා ගියා කිලෝ 300ක් ඇඟට පෙරුණාම කොහොමද තියන ආතල්ල කෑ ඇරෝ නිකන් බෝංචි කරලක් කොමුම් මේ නටන්න නැතුව පාළුවේ ඇවිල්ලා නාලා අවුවේ ඉඳලා පොඩ්ඩක් මේ යන්නේ නැතුව මේ බුදියන් ඉන්නේ උන්ට ආතල් දෙන්න නා පතලේ හරි බයි ඉතින් හිතනවාද ඔයාලා ආතල් ගන්න නැති කියලා හැබැයි සමහර තැන්වල සමහර වීඩියෝ නම් කිසිම මෙලෝ රහකට නැතිවත් සෙට් වුණා. යවුලක් නැහැ. ඉතින් සතිය තුල වෙච්ච දේවල් එපා අපි බලන්න. නැති වැඩි කතා ඕනේ අපි අදට වීඩියෝ එක මෙතන නතර කරමු. එහෙනම් ලබන සතියේ පට්ට මාතල් වීඩියෝ එකක් කරන් ගඳ යනවා වලගේ අලින්දයට. එහෙනම් අදට ගින් එන්නම් කට්ටියටම බයි බයි.